අද අපි කෘත්‍රිම බුද්ධියේ නූතන අනාගතය ගැන කතා කරමු. අද අපි අදහස් උවමාරු කරගන්න WhatsApp Messenger පාවිච්චි කරනවා. තව අවුරුදු කිහිපයකින් ඔබට කාට හරි පණිවිඩයක් යවන්න ඕන නම් ෆෝන් එක අතට ගන්නවත් කට ඇරලා වචනයක්වත් කියන්න ඕන වෙන්නේ නැහැ. ඔව්. ඔබට නිකම්ම හිතන්න විතරයි තියෙන්නේ. මේකට කියන්නේ කෘත්‍රිම ටෙලිපති කියලා. දැනටමත් ඉලොන් මාස්ක්ගේ නියුරලින්ක් වගේ සමාගම් මිනිස් මොලේ සහ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න සාර්ථක පරීක්ෂණ කරලා තියෙනවා. අනාගතයේදී අපේ මොළයට ඇතුළු කරන කුඩා චිප් එකක් හෝ හිසට පළදෙන මයික්‍රෝ සෙන්සර් එකක් කරහා අපේ සිතුවිලි කෙලින්ම ඩිජිටල් සංඥා බවට පත් වෙනවා. ඔබට ඔබේ මිතුරාට කියන්න ඕන දේ හිතපු සයින් ඒ සිතුවිල්ල එයාගේ මොළයටම නොටිෆිකේෂන් එකක් විදිහට ලැබෙනවා. මේ තාක්ෂණය හින්දා ලෝකය කොයිතරම් වෙනස් වෙයිද? ඔබ සිංහලෙන් හිතන දේ ජපානයේ ඉන්න කෙනෙකුට ජපන් භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද මොළය හඳුනාගන්නේ වචන නෙවෙයි, සිතුවිල්ලේ අර්ථයයි. ඔබට දැනෙන සතුට, ආදරය හෝ දුක වචනයෙන් විස්තර නොකර ඒ හැඟීම ඒ විදිහටම අනෙක් කෙනාට දැනෙන්න සලස්වන්න පුළුවන්. හැබැයි මේ හැමදේම ලස්සන නැහැ. සිතුවිලි sannivedanaya ආපුවාම අපිට කිසිම රහසක් ඉතිරි වෙන්නේ නැහැ. කවුරු හරි ඔබේ මොළය හැක් කළොත් නැත්නම් සමාගම් විසින් ඔබේ සිතුවිලි හොරකම් කරලා ඒවට අනුව දැන්වීම් පෙන්වන්න ගත්තොත් ඔබේ අවසරයකින් තොරව කෙනෙක් ඔබේ මතකයන් කියවුවොත් මොකද වෙන්නේ? කටහඬ සහ අකුරු නැති සිතුවිලි විතරක් තියෙන මෙන්න මේ වගේ අනාගතයකට ඔබ කැමතිද? නැත්නම් මේ භයානකයි කියලා හිතනවද? ඔබේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න.